නිවන්දොර ආරම්භයේදී නිරන්තරයෙන්ම මම පුංචි රසවත් දේවල් ඔබට කියනවා කියලා ඔබ හොඳින්ම දන්නවා. අද දවසේදීත් මම මේ වගේ පුංචි රසවත් කතාවක් ඔබට කියන්නට හිතුවා. මේ අපේ රටේ අන්දරේ වගේ විවිධ ජන සමාජයන් තුළ විවිධ ජන සංස්කෘතීන් තුළ හිවිලා තිබෙනවා. නස්රුදීන් කියන්නේත් මේ වගේ මේ නස්රුදීන්ගේ නිජබිම මැද පෙරදිග කියලා. අද දවසේදී නස්රුදීන්ගේ බොහොම අපූර්ව රසවත් කතාවක් ඔබට කියන්නට මම හිතුවා. මේ දවසක් දා නස්රුදීන් මුදල් ගෙවලා මේ ශාරීරිය පිරිසුදු කරගෙන සම්බාහනය කරගන්න තැනකට ගිහිල්ලා තිබෙනවා. ඉතින් ගියාම නස්රුදීන් බලාපොරොත්තු වුණු තරමේ සේවාවක් මෙතන සේවකයන්ගෙන් ලැබිලා නැහැ. බොහොම පුංචි සබන් පෙත්තකුයි පරණ තුවායකුයි තමයි මේ දීලා තියෙන්නේ. මේකෙන් මේ නස්රුදීන් ටිකක් හිටවලටපත් වෙලා තිබෙනවා. නස්රුදීන් මොකද කරලා තියෙන්නේ? මේකේ මේ පාඩුව ගන්නවා කියලා හිතලා මෙහි හිටපු සේවකයන්ට සේවකයෝ දෙන්නෙක් කියලා දිනවා. සේවකයෝ දෙන්නට රන් කාසි දෙකක් දීලා තියෙනවා. දැන් සේවකයෝ කල්පනා කරලා තිබෙනවා අපි මෙච්චර මේ අඩු සේවාවක් දීලත් මේ නස්රුදීන් මේ රන් කාසි දෙකක් දුන්නා නම් තව දවසක ඇවිල්ලා හරි සේවාවක් දුන්නොත් කොහොම තියෙද කියලා. නස්රුදීන් මොකද කරේ? තවත් දවසක ගිහිලා තිබෙනවා. අර සේවකයෝ දෙන්න නස්රුදීන් අඳුරගෙන එදා දුන්න සේවාවට වඩා බොහොම හොඳ සේවාවක් දීලා තිබෙනවා. එදා නස්රුදීන් මොකද දැනද කරලා තියෙන්නේ? නස්රුදීන් දීලා තියෙන්නේ තඹ කාසි දෙකක්. අර සේවකයෝ දෙන්න එකපාරටම බය වෙලා අහලා තිබෙනවා අපි එදා අච්චර අඩු සේවාවක් ලැබලා දීලා ඔබ මේ අපිට රන් කාසි දුන්නා. අද ඇයි අපිට මේ තඹ කාසි දුන්නේ කියලා. එතකොට නස්රුදීන් බොහොම අපූර්ව පිළිතුරක් දීලා තිබෙනවා. එදා මං දුන්න රන් කාසි දෙක අද වෙනුවෙන් එදා අද දුන්න තඹ කාසි දෙක එදා වෙනුවෙන් කියලා බොහොම අපූර්ව පිළිතුරක් දීලා තිබෙනවා. ඉතින් මේ වගේ පුංචි රසවත් කතා බොහොමයක් තිබෙනවා. පුළුවන් නම් ඔබත් හොයාගෙන කියවන්න මේ පර්සි ජයමාන්යන් පරිවර්තනය කරපු නස්රුදීන්ගේ කතා තිබෙනවා. බොහොම රසවත්. ඉතින් අද දවසේදීත් අපිට අවසරයි ඔබේ නිවහනට ගොඩවදින්නට තවත් බොහෝ දේවල් සමගින් ඔබට පුළුවන් වේවි ඔබේ ජීවිතයට තවත් අලුත් දෙයක් එකතු කරගන්නට අද දවසේදී.